වණකම් අයිබෝන් වෙල්කම් යු ටු ජේම්ස් ආර්ට් ඇන්ඩ් ක්‍රියේෂන්. අද මම ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ මම අද අලුත්ම ස්ටෝරි බුක් එක. මේක සම්පූර්ණයෙන්ම මනංකල්පිත කතාවක් නිසා යථාර්ථයෙන් තැයිය සිද්ධීන් ගොඩාක් තියෙනවා. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලන්න විනෝද වෙන්න ඊට කලින් ස්ටෝරි එක ගැන පොඩි ෆීඩ්බැක් එකක් අපි බලලෙමු. මේ ඉන්නේ ලිසි මේ කතාවේ ඉන්න නපුරුම් චරිතය. දුෂ්ටකමෙන් පිරීලා. එතකොට මේ ඉන්නේ ලොස් මේ කතාවේ ඉන්න හොඳ චරිතය. මේ ලොත් කියන්නේ නපුරු ලිසිගේ ඇතුලේ හිටිය good personality එක. මේ ලිසිගේ වැරදීමකින් ලිසිගේ ඇතුලේ හිටපු ලොස් එළියට ආවා. ඉතින් මේ ලිසි මොනවද කරේසා ඒකෙන් යාට මොනවද වුනේ කියලා මේ සම්පූර්ණ වීඩියෝ එක බලලා දැනගන්න. මම තමයි මේ ලෝකේ ඉන්න භූතයන්ගෙන් බුද්ධිමත්ම කෙනා. ඒත් මට මේ ජීවිතය සතුටින් ගෙවා ගන්න බැරුව තියෙන්නේ. කොහේ බැලුවත් මෝඩ භූතයනේ කිසිම කමකට නැති භූතයනේ ඉන්නේ. මේ ලෝකෙ කොහොමද ජීවත් වෙන්නේ? කොහොම හරි වෙච්ච දේ උනා. මම දැන් කරන් දෙන්නේ මේ ලෝකෙ ඉන්න හැම භූතයෙක්ම පාලනය කර මගේ කැමැත්තට අනුව අලුත් ලෝකයක් හදාගන්න එකයි. ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ? මේ පොතේ තිබ්බ විදිහටනේ මම හැම දෙයක්ම කරේ. දැන් ආයෙම තව පොත බලන්න වෙනවා. මම මේ පොතේ තිබ්බ අන්තිම මායාවක් කියවන්න අමතක වෙලා. දැන් අපි කියවමු. සෑම බලයකටම අධිපති වූ භූත ලෝකේ පියාණෙනි මට මේ ලෝකය පාලනය කිරීමේ බලය දෙනු. ක්‍රැකලොස් ක්‍රැබ්. නෑ මේ මොනවද වෙන්නේ? මේ බලය මට දරා ගන්න බැරුව තියෙන්නේ. මේ മന്ത്രി ගොඩක් බලගතු. මොනවා හරි වැරද්දක් වෙන්න යන්නේ. මං හිතුවා ඕම මොකක් කර වෙයි කියලා. මගේ ගේම ගිනි ගන්නවා. කවුද මගේ මේ ඉස්සරහ ඉන්නේ? මගේ වෙනන්නලද? ඒත් මගේ වෙනන්නල මගේ පිටිපස්සේ නෑ. එතකොට කවුද මේ? ඔයා කවුද? ඔයා කොහෙන්ද ආවේ මෙහෙට? මොකද්ද මේ වෙන්නේ? මගේ වැඩේ ආයේ පටන් ගත්තොත් තමයි හරියන්නේ. ඒත් නවතින්න. මේ දේ ආයෙ කරන්න එපා. මේ ඉන්නේ හරි අසරණ නිසා හොඳ කට්ටිය. එයාලට ධර්මයක් නැති වුණාට ඔයා මුලින්ම කට වහගන්න. මුලින්ම ඔයා කොහෙන්ද ආවේ? ඔයා කවුද? ඔයා ආපු නිසා මන් දාපු සලසුම් ඔක්කොම නැති වෙලා ගියා. කොහොම වුණත් මේ ඉන්න හැම භූතයෙක්ම පාලනය කරලා මටම කියලා මං අලුත් ලෝකයක් හදාගන්නවාමයි. ඒත් ඒ දේ කරන්න මං වට ඉඩ දෙන්නේ නැහැ. මේ යෂ්ටිය තිබ්බොත් නේ ඔය දේ කරන්නේ. මේක මම මුලින්ම විනාශ කරලා දාන්නම්. ඕක රත දියන්න කොම්බේ. ඕක කරන්න එපා. මේ ඉන්න අස්ර ජනතාව දෙන්න. අයියෝ පොතයි යෂ්ටිය බිමට වැටුණා. ඇයි පොත දිලිසෙන්නේ? අපි මේ කොහෙද යන්නේ? ඇයි මේ පොත අපි අදගන්නේ? ඔන්න ඔකත් එක්ක අදට වීඩියෝ එක අවසන් කරගන්නවා. ඊළඟ ඉෂුස් ටික මම තවත් වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඇයි නම් ඊට පස්සේ තමයි ගොඩාක් චිත්ත අද ගන්න සිද්ධි තියෙන්නේ. සහතව දෙයක් මේ කතාවේ ඉන්න චරිත වලට වොයිස් ඕවර් දුන්නෙත් මම තමයි. මේ ඉමේජස් හැන්දෙත් මම තමයි. Autodesk Sketchbook app එකකින් සහ ඒ ඉමේජස් වීඩියෝස් විදිහට කන්වර්ට් කරලා මේ බුක් එක ඇදුවෙත් මම තමයි. ඉතින් පොඩ්ඩක් මොකක් කරේ අවුලක් වෙලා තිබ්බනේ ඒක එච්චර ගණන් ගන්න එපා. එහෙනම් මේ වීඩියෝ එක මේ බුක් එක ස්පෙෂලි ඇදුවේ පොඩි අය වෙනුවෙන් සහ එන්ටර්ටේන්මන්ට් පර්පස් එක වෙනුවෙන්. ඉතින් ඊළඟ වීඩියෝ එක එනකම් බලන් ඉන්න, subscribe කරලා බලන් ඉන්න මේ ජේම්ස් ආර්ට් ඇන්ඩ් ක්‍රියේෂන්